ඔයාලා අනුරාධපුරේ යනවා නම් අනිවාර්යෙන් බලන්න ඕන තැනක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි නුවරවැව. නුවරවැව කියන්නේ මිනිස්සු හදපු විශාලතම වැවක්. මේක වලගම්බරතුමා නිර්මාණය කළා තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. 1909 දී ඒන්ෂන්ට් සිලොන් කියන පොත ලියපු හෙන්රි පාකර් මහත්තයා කියන විදිහට අබේගිරි ස්තූපයේ ගඩොල් වලට සමාන ගඩොල් ප්‍රමාණයක් මේ වැව හදන්න පාවිච්චි කරලා තියෙනවා කියලා ජනප්‍රවාදයේ තියෙනවා. අනුරාධපුරේ આવොත් නාන්න හොඳම තැනක් තමයි මේ නුවරවැව. මෙතන වාහන නවත්තන්න වෙන්නේ ගොඩක් වෙලාවට පාර අයින. වැව් මාළු කරවල ගන්නත් හොඳම තැනක්. වැව් බැම්ම සැතපුම් 3ක් දිගයි. හෙක්ටයාර 3180ක භූමි ප්‍රමාණයක් ආවරණය වෙනවා. නුවරවැවට වතුර අරගෙන එන්නේ මල්වතු ඔයෙන්. නිදහසේ ඇවිදින මන්තිරුවකුත් හදලා තියෙනවා. උදේටයි හවසටයි හරිම ලස්සන දර්ශන දකින්න පුළුවන්. හුළඟ නිසා වැවේ වතුර ටිකක් රළු ස්වභාවයකුත් ගන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා අනුරාධපුරේ යනවා නම් නුවරවැව බලන්න අමතක කරන්න එපා.